ඒක මොකද? අර කුමාර පොලිසිය කුමාර මහත්තයා තියෙන්නේ. ඒක තමයි. ඔව්. හරි ඒකට හරි වැඩි. බැලුව කුමාරගේ. ඔබට කීනාල පරිමක්ක හැමතම් පත අම්මා හිටියද? ඔව් ඔයාලගේ නන්දම්මා යා. නෑ ඒක නෙමෙයි. අර පරිමක්ක හැමතම් පත අම්මා. ඔව් ඔව් එයාට අර නැව කරනකොට වතුර පෙවිලා මැරිලා මිනිහ ලොකු වෙලා. බඩ ලොකු වෙලා. නෑ. අර සිතිල කඩ හොල්ල අක්කා ගැන කියන්නේ ඔය. අර පත අම්මා. මේ මහත්තයා විතරනේ ලොකුයි. ඒක මොකද? අපි නෝන කෙනවත් දන්න කියන්නේ. ඒක අනෝජා උන්දා. අනෝජා. ඒක නෙමෙයි අනෝජා නෙමෙයි. අර පරිමක්ක හැමතම් පත අම්මා. පතාම්මා. ඉතින් මොකද මේ පතාම්මාට පත අම්මා. ඔයා නෑ ලලිත් මහත්තයා. ඔය කියන්නේ මේ පත්නියමවද? මේ නෑනිවත් දන්නවද? දන්නවද? අර පරිමක්ක හැමතම් පත අම්මා. රෙද්ද පත්තිනි කියලා මොකක්ද කිව්වේ? ඈ? ඔයාලගේ නන්දම්මා නෙමෙයිද? නෑ ඒක නෙමෙයි. රෙද්ද පත්තිනි කියලා කිව්වේ. එහෙනම් පත්තිනි අම්මාද? උන්දා තමා. හ්ම්ද. නන්දම්මා වාගේ හරි. එහෙම නෙමෙයි. ඔයා මේ කියන්නේ පත්තිනි නෙමෙයිද? උන්දා තමා. උන්දා නන්දම්මා. අනේ අයිය උඹට කීඳ ඒ පත අම්මා මට උන්ද වැඩක් කළා. මොකද කරේ? ඒ පත අම්මා මට උද්‍ය කළානේ. උද්ද කළා? ඔව්. මොකද කරේ? මාත් උද්‍ය කළා. ඒ අපි. හරි එකට එන කොල්ලා දෙනවා හරි. ඊට මොකද උනේ? නෙමෙයි. අයිය එතකොට දෙත තමා. එහෙම නෙමෙයි. ඔයාට යාගෙන තිබ්බා කියන්නේ. ඔයා සිංහල කතා කරන්නේ. සිංහල කන්න බෑ. එහෙම නෙමෙයි. ඔය කියන්නේ පත්තිනි දෙවියෝ ඔයාට උද්‍ය කළා. යුද්ධ කරුවා. යුද්ධ කළා. හරි උද්‍ය කළා. ඊට පස්සේ මාත් උද්‍ය කළා. පත්තිනි යුද්ධ කරුවා උඹ හුද්ද කරුවා. ඒක නම් හරි. එහෙනම් වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි ඔය කියන්නේ පත්තිනි දෙවියෝ ඔයාට යුද්ධ කළා. හරි උද්‍ය කළා. ඔයාත් පත්තිනි මාත් උද්‍ය කළා. පත්තිනි දෙවියෝ යුද්ධ කරා උඹ හුද්ද කරා නෙමෙයි. පත්තිනි දෙවියෝ යුද්ධ කරා ඔයාත් යුද්ධ කරා. එතකොට දෙත තමා. තෙත නෙමෙයි තෙත බල පෙන්නවා කියලා කියන්නේ. ඒක තමා කළේ. ආ එතකොට අයිය මේ නිරප්පු කඳු අතන් මැව්වා. අපේ අපුච්චේ මේ ගිනි කඳු 7ක් මැව්වා. එතකොට මේ පුතා ඔව්. තේල් කන්දට උඩින් පයින්නා වගේ පැනලා හැවා. මෙයා මේ කියනවා මේ පත්තින් දෙවියෝ මෙයාට ගිනි කඳු 7ක් මැව්වා. මෙයා ඒකට නිකන් කෙහෙල් කඳකට උඩින් පයින්නා වගේ පැනලා එතකොට මට වලන් දුන්නා. ඔයාගෙන කන්න කියලා. නෑ වලන් දුන්නා. මොනවා කියලා දුන්නේ? තම සිංහල දේශෙම ඔව්. පැලක් දෙන්න කියක් නොහොපට ලොඩ කරපන් කිව්වා. ලොඩ කරන්නේ කිව්වා. ඒ මොනවද ඒ ලොඩ කියන්නේ? එහෙම නෙමෙයි. ඔයාට පත්තින් දෙවියෝ කියලා තියෙන්නේ. තම සිංහල දේශෙම කලක් බැදී කියක් මොහොපතා ලෙඩ කරන්නේ. ඒක එතකොට කිව්වා අද තිබ්බත් කරපන් නැතත් කරපන්. නෑ අඩුවක් තිබ්බොත් ලෙඩ කරන්න කියලා කිව්වා. අඩුවක් නැත්තම් ලෙඩ සුවපත් කරන්න කියලා. අයියෙක් මතෝ. ඔව්. ඉතින් දැන් අඩුවක් නැතුව නෑදලිය පුරවලා දීලා තියෙනවා. අය බලපන් අයියේ. ඔව්. පාලප්පල මූණු ඉරිටි. හැල්කම් ගෙඩි 3ක් තියෙනවා. අනිවාර්ය මූණු ඉරිටි. හැවුම් ගෙඩි 3ක් තියෙනවා. පච්ච සෝරු නෑඹිලිය පුරවලා ඉරිටි. කකුළු බත් නෑබිලියක් පුරවලා තියෙනවා. තවත් මොනවද? අඬු පන රෙඩ් පන ඉරිටි. හල්ලි පට තියෙනවා. පාප්පු වෙච්චිල ඉරිටි. පුලත් ඒවත් තියෙනවා. බට්ටක කරල් ඉරිටි. මොනවද? බට්ටක කරල් ඉරිටි. බලාපන් උතන මුරුංගා ගෙඩි තියෙනවා කියලා. බට්ටක කරල් තියෙනවා. එහෙම නෙමෙයි. ඔය වට්ටක්ක දිගට ඈලියෝ ඉතින් අයියක තමයි. අයියේ ගජ්ජා රොටි ඉරිටි. ලොකු රොටියකුත් තියෙනවා. අයිය හාල් මැස්ස උඩු බැලෙන් ඉරිටි. ආන්න පීන ඉන්නේ යෝග මැදලා දාලා තියෙනවා. අනේ අයියේ ඔව්. හල්ලු ඉල්ලේ සාරායි ඉරිටි. ඒ උවරන් ගන්න නැහැ මේ අපේ ලලිත් මහත්තයා මේ හතර හිමාවකට ගන්න නැහැ. ඌ අපිටත් ඉල්ලේ. ඔව්. එයා මේ කල්ලු සාරාන් ඉල්ල කියලා මේ කියන්නේ මේ වෙරි වෙර ජාති. වෙරි වෙර ජාති ඉල්ලනවා. ඒක එතකොට අඩු තියෙනවා. නෑ ඒවා නිකන් කියනවා මේ ඔක්කොම කියනවා වෙරි වෙර ජාති නෑ. කල්ලු සාරාන් කියන්නේ වෙරි වෙර ජාති. ඌ අපිටත් නෑ කොහොනේ මේ අපි ඉන්නේ. ඒක එතකොට අඩු තියෙනවා. ගෙනල්ලවත් නෑ අහලකටවත් නෑ. ඔය අර මොකක්ද? ලයිට් වුණා කරේ. මේ දැනට ඒවා ගන්න නෑ. හරිද? හරි. එයාට ඕනම නම් හෙට දිහාටවත් දෙන්න.
දෙනවා. ඔව්. ආ. ඈ ඒ හින්දා මම මේ කිය මේ මුදලා අහමුකෝ දෙනවද කියලා අහමු. මෙයා මේ ඉන්දියාවේ ඉඳලා තියෙන මේ ඔයාලගේ දෝෂය දුරුවන් කරා. මෙයාට දැන් මේ තියනවලු පැවුම් තියනවලු කෙහෙල්කම් තියනවලු බුලක්කුවක් තියනවලු රතුපත් තියනවලු වට්ටක්ක කරුණු තියනවලු මේ මුරුගා ගෙඩි තියනවලු ආල්මත් උඩුවැල්ලේ තියනවලු ඔක්කොම ගොඩක් ඉන්නවලු. මෙයාට කල්ලු සාරයන් නෑ කියන්නේ. දෙරිජා කල්විල්ලේ චාරයන් ඉල්ලේ. ඒවා මේ ගන්න නැතුව මේ අපිට දෙන්න නැතුවනේ මේ දැන් මේ ඉන්නේ. ඒ හින්දා මේ ඒක ඔයාට දැන් මේ අපිට දෙන්න දෙන්න. ඔව්. ඒ හින්දා මෙතුමා ඇතුළු මෙයාගේ පවුලේ දැන් අවුරුදු 10 12කට කලිනුත් එක තුන. රෙන්ඩා මොනෝ. තුන්වෙනි එක. තුන්වෙනි එක. රෙන්ඩා මොනෝ. මම ඒක මම තුන. ඒ වගේ මෙහෙම කරන අවුරුදු 12 ඉතින් මේ කල්ලු දාරයන් දෙන්න විදියක් නැහැ කියනවා. ඒක මොකද කියනවා? ඒවා ගන්න විදියක් නැහැ. ආ. ඒ හින්දා ඔව්. පස්සේවත් දෙන්න. හෙට උදේ දෙන්නම් කියලා කියන්නේ. මේ මෙතුමා ඇතුළු මේ තීරු දෙනාගේ දෝෂාන්තකාරයෙන් දිගුවම් කරලා ඔයාට යන්න කියලා කියන්නේ. හරි හරි. ඈ? හරි. එහෙමනම් ඔව්. මම මේ කියන දේවල් කියලා ඔව්. ඔයා මේ මෙතුමා ඇතුළු මේ සියලුම දෙනාගේ දෝෂාන්තකාරයෙන් දිගුවම් කරලා. ඒක තමයි. එහෙනම් මම මේ කියන්නේ. හරි. මෙයාට ඒක දිග වැඩි අයියේ. නේ කෙටි කරලා කීන. නැත්තම් බෑ කියලා කියවන්නේ පුළු පුළු ඒක දිග වැඩි. කෙටි කරලා කීන. මම බොන්න ගියා පෙන්නේ ඒක කවකට. හෙට උදේ මම කෙටි කරලා කියනවා. බුලක් කියලා පාම් යන්න ඕන. හරි. හෙට උදේ ඊට කරේ හෙට යනවා අවස් වෙනවනේ දවල් ඒක මොකද අයියේ ගීත කරේ. ගීතා කරේ නෙමෙයි මං කියන්නේ මේ දේව සූත්‍රයේ මේ ගීත ගායනා ආ ගීත කරේ කරේ. නාද කරේ නන්ද කරේ. ආගෝට්ටාලා සද්ද මොන එකද? නාද කරේ දෙවන ගීත නාද කරේ ඒක ආයේ ගීත නාද කරේ මොකද? කවුද හැමෝම කියන්නේ? මම පෙන්නන්නම් කෙටි ඊට ආය පස්සේ දැන් දැන් ඒක තුන ඒක උඹ ගීත කියන්නේ එපා. මට උන් ඒක තේරම් බොන මම හෙට උදේ මෙහෙම ලැහැට ගායනා ආ ගීත දුවයි නාද කරනවා ගීත නාද කරේ. අඩුවක් තිබුණොත් දෝෂ කරේ ජෝස කරේ. දෝෂාන්තකාරේ ජෝසාන්දකාරය දුරුවන් කරේ කරේ. දුරුවන් කරේ කරේ. දුරුවන් කරේ කරේ කරේ. මොකද අයියා දුරුවන් කිව්වා මං කරේ කිව්වා. එහෙම හරියන්නේ නෑ ඔයාගේ කටේ අයියා අඩු තියනවා. ඕදන් දෙනවා කියලානේ හෙට උදේට හැබැයි හෙට උදේ 8 වෙනකන් 8 කියන්නේ මෙහා කරනකොට 8:00 විතර 8ට ඇරපුවාම එතනින් ඒක අරගෙන අතර ලියද්දද? කාලේ කන්න. එහෙනම් දන්න මේ මෙයා කොහමද ඒවා දන්නේ ඌවා? ලලිත් මහත්තයා එයා කොහොමද ඒවා දන්නේ? අනිල් මහත්තයාගේ ආණ්ඩුවෙන් දැන් මේ 8 තාලින් කලින් 9කට පිටට දැන් 8 තාලිනවා. හරි හරි. එතකොට ඔයාට හෙට උදේ 8:00 විතර ගෙනත් දෙනවා. හරි. ඈ අයියා දෙනවා. දෙනවනේ හෙට. ආයෙන කීපා. එහෙනම් මෙතුමා ඇතුළේ මේ සෑම දේශනාවෙන් දෝෂාන්තකාරය දුරුවා. හරි කීපා. ඔයාට දැන් අඩු තියෙන කළු සාරයන්. ඒක තමයි. එහෙනම් හෙට දෙනවා. හරි කීපා. එහෙනම් ගීත කරේ ගීත කරේ. නාද කරේ නාද කරේ. ගීත නාද කරේ ගීත නාද කරේ. දෝෂ කරේ දෝෂ කරේ. දෝෂාන්තකාරය දෝසාන්දකාරය. දුරුවන් කරේ අයියේ දෙනවමද? ලලිතයි සමාහන්නේ දෙනවම ලලිත් අයියා ලලිත් මහත්තයා දෙන්නම ලලිත්ලා දෙන්නම කිට්ටු මහත්තු ලලිත් අයියේ දෙනවද? මෙතුමා කියන අනිවාර්යෙන් දෙනවා කියලා මෙතුමා ජීවිත කාලය තුළ මේ දුන්නේ අනිවාර්යයෙන් ලලිත්ලා විශ්වාස කරන්න බෑ දෙක දෙන්නම එක වාගේ එකක් කරලා තියෙනවා. ඈ ආයෙන දෙකම බඩු. කීපා. ඒ හින්දා කීපා බලන්න. නෑ බා කොහොමද හරි දැන් කීපා බලන්න. මෙයා ලලිත් අර අරුත් නේ ඔව් එළම කොහොමද හරි.
අරුල් ගැන හිතලා තමයි මේ ගැන කිව්වේ. නාද කරේ ගීත නාද ගීත කරේ නාද කරේ දෝෂ කරේ දෝෂ කරේ දෝෂාන්ධකාරය දෝෂාන්ධකාරය දුරුවන් කරේ දුවරු කරේ ඒ නේද හරිය වෙන්න තිය. බලලා ගමේ වෙන්න තිය. මෙයාට මේ කියවෙන්නේ නැති ලෙඩක් තියෙනවා නෑ නෑ ඒ අනුසාරයෙන් නැතු කියෙන්නේ ඒ වාගේ මේ නෑ කතාවත් එහෙම තමයි. කතාව ඇත්ත තමයි. මේ බඩු ගෙනාලා පිස්සු කොල්ලා. ඒක මේ නේ අයිය දැන් කීපා කීපා හරි හරි කීපා දෙන්න. අතර දෙන්න. ආයන කීපා කියන්නේ ගීත කරේ ගීත කරේ නාද කරේ නාද කරේ ගීත ගීත හදිසිය හරි හරි ගීත කරේ ගීත කරේ නාද නාද කරේ කරේ ගීත නාද ගීත කරේ නාද කරේ දෝෂ කරේ දෝෂ කරේ දෝෂාන්ධකාරය දෝෂාන්ධකාරය දුරුවන් කරේ ඊළඟ බං දෙන්නතුව කියෙන්නෙම නෑ ඊය අඩු කියනවා හැබැයි දැන් මම දුන්නාට පස්සේ ඔයා කීක නැත්තම් නෑ ඒක එහෙම කරන්නේ මට යන්න තියෙනවා එහෙම ඒක දීලා යන්න අපි දුන්නාට පස්සේ දැන් ඔයා කීක නැත්තම් නෑ නෑ ඒක එහෙම කරන්නේ මේ දේවතාව එහෙම කරනවනේ ඔයාලා බොරු කියන්නේ නෑ ඒක අපිට උරු නෑ ඒවා එහෙනම් මේ බොරු කියන්නේ නැතුවට අරක්කු පෙන්නන්න බෑ දේවතාව අපි දෙන්නටම විශ්වාසයි දෙන්න ඕම් බලන්න ඒක පොල්තල ඈ නෑ නෑ වෙරි පහකින් බලන්න හරිනේ අයිය නයි කොයිල වගේ නයි දාලා ඉන්නේ වෙරි පහක් දාලා හින්දා මේ හරි හරි කීපා බඩු හරි හරි බඩු මේ කරලා දැන් තියෙන්නේ හරි හරි කියපු ගමන් හරි නෑ හරි දැන් කීපා එහෙනම් හරි කියන්නේ හරි හරි ගීත ගීත කරේ කරේ නාද නාද කරේ ගීත නාද ගීත කරේ නාද කරේ දෝෂ කරේ දෝෂ කරේ දෝෂාන්ධකාරය දෝෂාන්ධකාරය දුරුවන් කරේ අයිය ගහලා යමු ගහන්න නෝ කියෙන්නේ හැබැයි දෙනවා හැබැයි කියන්න ඕන ඒක දීපා දෙන්න වෙනවා එපා එන්න. අයි ඕක මේ සුවර් නෑ මනුස්ස දෙන්නේ හැබැයි මට ඔයා සුවර් නෑ ඒක අයිය දීපා ඔයාට දෙනවා කියන්න ඕන හරි හරි දීපා ඔයා දෙන්න ඒ මේ ගත්ත මිනිහා නෑ නෑ ඒක දීපා අයියේ මං කටයි තමයි ඒක ගත්ත වැඩ කරලා අයියේ ඔබට කීලා අයියේ දැන් සේරම සම්පූර්ණයි සේරම සම්පූර්ණයි සම්පූර්ණ නෙවෙයි සම්පූර්ණයි ඒපා එයානේ තිස්සකුත් කියන්නේ සේරම සම්පූර්ණයි මොකද මැද ඉස්සර වෙන්නේ අනික කකුලෙන් හිටියා හැටි බැලුම් බෝලේ ඒක බෑ ලලිතයි. හරි එහෙමද පාට මොකද ගහන්නේ? පාට මොකද ගහන්නේ? එහෙමද තව දින ගහන්නේ? හැබැයි මේ දැන් හරියට ඕන් දුන්නේ හරි හරි අඩුවක් නෑ නේද හරි දැන් කියයි අපේ මේ ලලිත උදාල් මහත්තයා ඇතුළු ඔව් මේ පවුලේ හරි. බලාගෙන ඉන්න සෑම පියුම් දානම් පියුම් දෝතාන්න හරි 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 දැන් ඔයාගේ කටින් ආවටලා හරි 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 හරිද එහෙනම් ගීත කරේ අයියේ මම කීපා මං කිව්වා වගේ දානවා බොහොම හොඳයි. දීලා දැන් ඕම් බලන්න මේ මිනිහ එහෙම නෙමෙයි ඔයාගේ කටින්ම කියන්න හරි ගීත කරේ ගීත කරේ නාද කරේ නාද කරේ ගීත නාද ගීත කරේ නාද කරේ දෝෂ කරේ දෝෂ කරේ දෝෂාන්ධකාරය දෝෂාන්ධකාරය 12 අවුරුද්ද 12 අවුරුද්දකට දුරුවන් කරේ දුරුවන් කරේ කාසි රට ජහු අයියෝ මොන්ද මිනිහා හොඳයිද මොන්ද මිනිහා හොඳයි මට යන්න තව එක උදව්වක් කරපන් රෙන්න. ඔයා දැන් ඇවිල්ලා ඉන්නේ නෑ නෑ යන්න රෙන්න. යන්න වතුර බාල්දියක් ඉල්ලන්නේ. අර ඉස්සෙත් දාගෙන නැත්නම් කියන්න ඕනේ නෑ නෑ ඒක නෙවෙයි මට යන්න තව එක උදව්වක් හරි රෙන්න. අයියෝ මට ලස්සන සුද්ධියක් දියා නහර බෑ කතා කරනවා අය. ඉනිකම කලුවාන කොහොමද උත්තියෝයි ඉන්න වලට යන්න නැත්නම් රඹුක් කරන්න යන්න මට ලස්සන සුද්ධියක් දියා උත්තියෝ නෑ මෙහෙ ඉන්නේ කළු සුද්ධිය මේකක් කරලා සුදු වෙච්චා මේක ඉතින් හතර දෙනෙක් තියෙනවා එහෙම නෙමෙයි හැබැයි මේ අයියලා තාක මුකුම් මෙයා මේ බෙලේ බඳගෙන ඉන්න සුද්ධියක් කියන්නේ සුද්ධිය නෑ නෑ සුද්ධිය 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 ඒක තමයි බෙලේ ඔඩියක් දාන්න ඒක තමයි
ආපු විලාවට පොඩි ගලියක් දාන්න. දුන්න එකක් දාන්න. Simati kalpara sidu
පොළොව පවතින ආසයකට ඉරහඳ පවතින ආසයකට බුද්ධ ශාසනයේ දේව ශාසනයේ මේ නරලෝකයේ පවතින ආසයකට පෙරහතර පොදිල්ල කර නිදාන් අතර මහමෙර කල්පක පාන්තරයක් පවතින ආසයකට දිවස්ලා බලාවදාරනවා පිනට තේින පිංගන්න චෙතවල කේත්‍යනම්දි සිද්ධනම්දි කලුපාර මණ්ඩාල දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නියම රාජවංශේ කුමාරයාසේ පොළොව පලාගෙන සෞඛ්‍යෙන්ද මල පිපුණා හා සාමාන් විරජු මරාගෙන දෙත්ත කුල්සදාගෙන නීලමා යෝධයා සමග කුණ්ඩිය පල්ලේ පර්වතේ පල්ලේ පැනලා අතුන් සතර්ගේ බොටු බින්දවලා තනකේ උපාද කරලා ඔබ වහන්සේගේ නාමයට රැව් හත්පැන්නේ මේවනි බත්මාලාව පොකුසිද්ධ කරලා මේ ආතුරු ශරීර පංචාස්කන්ධ වැදමුණු පට්ටේන්නේ ගරුව කරලත් නෙමේ ගාම්භීරයකටත් නෙමේ සෙල්ලමකටත් නෙමේ උදාාරතර රටකේ වස්තුවක් වලවත් වෙන්නන්නත් නෙමේ කුලෙක්ම ඉස්මන්නන්නත් නෙමේ ඇතෙක්කලියේ කල්ලන්නත් නෙමේ එන්නාවල කාසේ තරපරන අපලේ පරපරවා මුහුදේ ජල පරනවා ඒ වඩකල වාල්යම රටක් නෑ කියන මත දෙලා දුක් ගන්නා මේ ආත්මයේ පවුලේ සිටිනා දන්නාය ප්‍රදන්නාය යන්නාය යන්නාය ආවාය නාමාය කියා වෙනයන් කාන්නන්නේ ජයමතම ගයි පංචාස්කන්ධ දේව හිම දේව ආරක්ෂා කරපදාන්න දේශාම් ජීවන හරි පංචාස්කන්ධ හට ගන්නා වූ ලවුනවර මුරොන සීකට උන දවසක් ගන්නා දවසක් උන කාය රෝග ජීව රෝග මුඛ රෝග දහ රෝග වාට හිනම කරපිලියත් දායදා උස්නානික රෝගයන් මෙවිලෝ කාරණා ඉස ගන්නා ඉදගිනිය හද ගන්නා කදිනියන් දැත ගිනියන් දෙපේ කින ඇවුලුම් එවුනට වාතෙන් සෙමෙන් අට ගන්නා අටානුවක් රෝග නවානුවක් ව්‍යාධි දෙකෙතුන කාන්තලා කල්මර අකල්මර තම වහන්සේලාගේ අන්තමුදු දුලංකර වදාන මේ වෙලේපට ඔබ වහන්සේලාට මෙවැනි බත්මාලාව කොපුසිට ගල්ලා මෙවැනි පීඩක් වුණා කිව්වත් ඔබ වහන්සේලාටත් එලවට පිට්කන්දක් අයිති වෙනවා මෙලවට ප්‍රකේශයක් ඉච්චෙනවා තිරසාරයි කියන ඉවත්දා බලවදාන්න තවද කඩුපු මාර දෙවියන් මාන්ද ඔබ වහන්සේ කැටුවාපු කෙබල දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේ දිවස්සා බලාවදාලා මේ වෙලේ පටන් වත්තවට ගේවට උපින් නැත්ත වටිනවනම් සතර හොලීම සතර වෙන ආරක්ෂා කර දේවවද ඉතන පතන දේවල් නැත්නම් ඉක්ක සිද්ධ කර දේවවදාන්න තවද අධ්‍යාපනය කරන ළමෝ ලම්තු ඇත්තේ කියන ඉගෙන ගන්න ළමෝ ඇත්තේ කියන ඔබ වහන්සේලාගේ නම් ඉනිමගේ පෙත්තෙන් පෙත්ත නගින්නා හා සාමාන් අඩියෙන් අඩිය පඩියෙන් පඩිය වැඩියෙන් වැඩි යොමු කර දේවවදාන්න වහන්සේලාට දිවස්ලා බලවදාලා මේ වෙලේ කොට මෙතකොට මේ ආත්මරි පඩ සෑම ශ්‍රීනාමී ශාන්තේ පඩ ආදාන දේ දක්වා ඊකට දේව ආරක්ෂා කරවදාන්න ඔබ වහන්සේලා දිවස්ලා බලවදාන්න තවද මෙවැනි බත්මාලාවල පොකුසිට ගල්ලා ඔබ වහන්සේලාට වැඳමුණු පත දේව පීඨ දේව කරුණාව ලබා ගන්නයි කියන ඔබ වහන්සේලා දිවස්ලා බලවදාලා මේ වෙලේ පටන් මෙතන පටන් දේව හිම දේව ආරක්ෂා කරවදාන්න එක්වෙනවා දෙවෙනවා තුන්වෙනවා අවසර කල්පයක් වාන්තරයක් ඉරහත්කාරයක් මසුවත්ෝ වාතාලයක් පෙරහැර පවතින ආත්‍යකාය